මොකද රටේ අමාත්‍යවරයෙක් කියනවා කරු බිමනත්නායක ඇමතුමා ඩේටා ටික ඉන්දියාවට යන විදිහට කිවිසුමක් අත්සන් කරලා තිබ්බලු. දැන් ඔය ප්‍රශ්නේ ඇහුවම උත්තර දෙන්නේ කවුද? ඔය ප්‍රශ්නයම උත්තර දෙන්නේ විදේශ ඇමති. එහෙනම් අනේ කරුණාකරලා අපි මේක හදා බේරගමු. අපි උදව් කරන්න. මේ ඩිජිටලීකරණය සඳහා අපි උදව් කරන්න. හැබැයි බොරු කියන්න එපා. ඉතින් බොරු ආපතුමා ඇවිල්ලා. සභානායකතුමා. මම දැන් කල්පනා කළේ මං ගෙදර ඉඳන් උත්තර දෙන්නද පාර්ලිමේන්තුවට උත්තර දෙන්නද කියලා. මං ගෙදර ඉඳන් උත්තර දෙන්නද පාර්ලිමේන්තුවෙන් උත්තර දෙන්නද කියලා. නම විමල් ඇමතුමා ගෙදර ඉඳන් දුන්නත් මට ප්‍රශ්නයක් නැහැ. මෙහෙ ඉඳන් දුන්නා කමන්නේ. මොකද අපි දෙන්න එක ගමේ. ඒක නැති වෙන්න බෑ. ඔබතුමාගේ තාත්තත් අපි අඳුරනවා. ඔබතුමාගේ පවුලයත් අඳුරනවා. මේ අනිත් අයට ඔබතුමාවක නොකියුවත් ඉතින් ඒක හංගන දෙයක් නෙවෙයි. ඒ හින්දා අපි ඒක ගමේ ඉඳයි අපේ දේශපාලනේ කරු අපිට වෛරය වැඩක් නැහැ. ඉරිසියාව නැහැ. අපි තරහකාරයෝ නැහැ. ඉතින් ගමේ කම තියෙනවා. ඥාතිකන් තියෙනවා. ඒවා වෙනම කාරණා. ඔබතුමාට විනාඩියයි. අපේ විනාඩියයි. හැබැයි මම අපේ ඩිජිටල් ඇමතුමාට සුබ පතනවා. ඔබතුමා මහන්සි වෙන්න බොහොම හොඳයි. මේක ඩිජිටල් කරන්න දැන් උසාවිය අමාත්‍යවරයා අධිකර අමාත්‍යවරයා Zoom තාක්ෂණය නැත්නම් වීඩියෝ කොන්ෆරන්ස් වලින් සාක්ෂි විමසන දැම්මා. දැන් ඒකේ ටෙක්නොලොජි එක ගෙනත් දෙන්න. පනත සම්මත කරාට වැඩක් වෙන්නේ නැහැ ටෙක්නොලොජි එක එන්නේ නැතුව නේද? කියන්න. ඉතින් මේක මෙතුමා කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි සුබ පතනවා. හැබැයි අනේ කරුණාකරලා ඔබතුමා බොරු කියන්න එපා. මොකද මේ ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් ඔබතුමා බොරුවක් කිව්වොත් ඒක අමාරු වෙටෙන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයා. ඒ හින්දා ඔබතුමාලා සියලු දෙනාටම අපි සුබ පතනවා මේක කරගන්න. හැබැයි බොරු කියන්න එපා. ඒ වගේ බිමල් ඇමතුමා මට මේ උදේවරුේ කතාවක් කරන් දෙන්න පුළුවන් නම් හොඳයි ඔබතුමාට අහන්න. කාලය අවසන්. ගරු සභානායකතුමා. සභාපතිතුමනි අපි විපක්ෂ සංවිධායකතුමාගෙන් ඉල්ලන්නම් ගරු නාමල් මන්ත්‍රීතුමාට උදේ වෙලාවක් කරන් දෙන්න කියලා. එතුමා හැමදාම ලන්ච් එකෙන් පස්සේ කතා කරනවා. එහෙම හොඳ නෑ මගේ නමත් ගොඩක් අවස්ථාවල කිව්වා. ගරු සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා. ගරු සමන්ත විද්‍යාරත්න ඇමතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් ලැබෙනවා. ගරු සභානායකතුමා නෑද ලංකාවේ හැම මිනිස්සෙම නෑදෑයෝ හොයලා බැලුවොත් මෙතුමලා තමයි දැන් මෙතුමලාට විරුද්ධව ඔක්කොම කරලා දැන් සභා හදන්න හදන්නේ. හරිද? එකට සභා හදන්න හදන්නේ.